හැමෝටම සුබ දවසක්. සිනමාට ආදරය කරන ඔයාලා හැමෝම අදස් ආදරෙන් පිළිගන්නවා අපේ සිනමා කතා YouTube channel එකට. ඉතින් යාළුවනේ ඔන්න අද මම ඔයාලා වෙනින් අරන් ආවේ The Haunting of Hill House කියන සුපිරිම හොල්මන් කතා මාලාවේ දෙවන දිගහැරුම. ඉතින් ඔයා තාමත් මේ සුපිරිම කතා මාලාවේ පළවෙනි කතාංගේ බලපු නැති කෙනෙක් නම් අද වීඩියෝ එකට කලින් පහළ දෙන description එකේ තියෙන link එකේ මුලින්ම පළවෙනි කොටස බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් මේ වගේ සුපිරිම movie TV series review දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාගන්න කියලා ඉල්ලනවා. එහෙනම් ඉතින් තවත් වැඩි කතා ඕනේ නැහැ. එලින්ම යමු Hill House එකේ වෙන දෙවන හොරර් කතා අංගයට. කතාව ආරම්භයේදීම අපි අද මුලින්ම යන්නේ Hill House එක පැත්තට. ඒ ඔයාලා දැනටමත් දන්නවා වගේ කතාවේ පෙන්නන Hill House එකේ සිද්ධි පිළිවෙලට පෙන්වෙන්නේ නැති වුණාට මේ සිද්ධියත් Hugh ගේ ළමයි ටිකක් තරම් එදා දවසේ රෑ Hill House එකෙන් පැනලා යන්න කලින් වුණ සිද්ධියක්. ඒ මේලාවේ ඔලිවියා නම් ඉන්නේ එයා Hugh එක්ක එකතු වෙලා මේ ගෙදර අලුත් අඩියා කරාට පස්සේ මේ තන විකුල්ලා සල්ලි හොයන් හදන ගෙදරේ දලසටහනක් ඇඳ ඉන්න ගමන්. ඉතින් මේ අම්මා තනියම පැත්තකට වෙලා කරන වැඩේ දැකලා ෂර්ලිත් දැන් මෙතනට එනවා. ඉතින් මේ දේ මොකද්ද කියලා ෂර්ලිත් ඔලිවියාගෙන් අහපුවාම එයා කියන්නේ පුතේ මේක තමා මෙහෙන් ගියාට පස්සේ අපි හදන අලුත්ම ගෙදරේ දල සටහන. ඒ වගේ මෙයා ශරීරයට කියනවා මේ අපේ ස්ථිර සීන නිවස හැදුවට පස්සේ ආයේ කවදාවත් ඔයාලට තැන් තැන් වලට යන්න වෙන්නේ නැහැ කියලා. ඒ අතරදී නෙලිත් දැන් ෂර්ලිව හොයන් මෙතනට එනවා එයාත් එක්ක සෙල්ලම් කරන්න එළියට එක්ක යන්න. හැබැයි ඔලිවියා දෙන්නට යන්න කලින් කියනවා ගෙදර එළියේ සෙල්ලම් කරන්න ගියාට කමක් නැහැ. මං ගෙදර වාත්ත පැත්තේ ලයිට් එක දෙපාරක් පත්තු කරද්දී අනිත් තුන් දෙනාවත් අඬ ගහගෙන හැමෝම ගෙට එන්න ඕන කියලා. හැබැයි ෂර්ලි නම් නෙලිත් එක්ක සෙල්ලම් කරන්නම් කියලා ගෙදරින් එළියට ආවත් නෙලිවතියෝ ළඟට යවලා එයා දැන් ඉන්නේ එයාගේ අතේ තියෙන පරණ කැමරාවකින් ගෙදර වටේ තියෙන පරිසරය වගේම හැම කෙනාගේම ෆොටෝ ගන්න ගමන්. ඉතින් හිව්ගුඩ් ගෙදරින් එළියට වෙලා ඩඩ්ලිත් එක්ක ගෙදර අලුත් අඩියා කරන හැටි කතා කර කර ඉද්දි ලූක් නම් ඉන්නේ වත්තේ තැනක ඉඳගෙන තනියම එයාගේ සෙල්ලම් රෝබෝ කෙනෙක් එක්ක සෙල්ලම් කරන ගමන්. හැබැයි ලූක් මෙහෙම තනියම ඉන්න වෙලාව එයා දකිනවා හරි අමුතු දෙයක්. එයා දකිනවා ඉස්සර වත්ත පැත්තෙන් එයා දිහා බලන් ඉන්න පුංචි ගෑනු ළමයෙක්ව. ඉතින් ඔයාලට මතක නම් පළවෙනි එපිය අවසානයේදී වගේ ලූක් ස්ටීවන්ට කිව්වෙත් එයා මෙන්න මේ වෙලාවේ දැකපු මේ ගෑනු ළමයා ගැන තමා. ඒ අතරදී ෂර්ලි දැන් ඉන්නේ අර කැමරාවත් අතේ අරන් මේ Hill House එකේ තියෙන ඉඩමේ කෙළවර වගේ හරියට ඇවිත්. ඉතින් ෂර්ලි දකිනවා මෙතන කලින් මෙහි ජීවත් වුණා යෝ කාගේ හරි සොහොන් වගේකුත් තියෙනවා. ඉතින් ෂර්ලි මේ සොහොන් වලත් ෆොටෝ එකක් ගහගෙන නිකමට වගේ පැත්ත හැරලා බලද්දි තමයි දකින්නේ මෙතන වහලා දාලා තියෙන පරණ කැබින් එකක් වගේ දෙයක්. ඉතින් දැන් මේ තැනේ දොර අරගෙන යන ෂර්ලි මුලින්ම දකින්න නම් මෙතන බිම ඉන්න අලුත ඉපදුන ලස්සන පූස් පැටව වගේක්. හැබැයි ෂර්ලිට ළඟපාත එයාලගේ පූස් අම්මා මෙතන කොහෙවත් පේන්නේ නැහැ. ඉතින් ෂර්ලි මේ පූස් පැටව ළඟට ගිහින් ඔයාලා නම් හරිම හොරුතල් කියලා Tamanටම කියාගන්න ගමන් දැන් හදන්නේ කැමරාවෙන් එයාලගෙත් ෆොටෝ එකක් ගන්න. හැබැයි ෆොටෝ එක ගන්නවත් එක්කම ෂර්ලි හොඳටම ගැස්සෙන්න වගේම බය වෙන්නේ කැමරා එකේ ලයිට් එක වදිනවත් එක්කම මෙතන ඉස්සරහා තියෙන අමුතු මුහුණක් වගේ දෙයක් දැක්කට පස්සේ කොහොම හරි මේ දේට ටිකක් බය වෙන ෂර්ලි එයාගේ තාත්තා සහ ඩඩ්ලිටත් කතා කරලා මේ දේ ගැන පෙන්නනවා. හැබැයි ඉතින් බය වෙන්න නම් දෙයක් නැහැ. ඩඩ්ලි කියන විදියට මේක බඹර වදයක්. අනික ඒ වදේ වෙස් මුහුණක් වටා බඹරු බැදලා තියෙන නිසා තමයි ඒක මුහුණක් වගේ කලින් ෂර්ලිට පෙනිලා තියෙන්නේ. කොහොම හරි ෂර්ලිත් මාත් බොරුවටන බයලා තියෙන්නේ කියලා හිතලා එයා දැන් තාත්තගෙන් අවසර ඉල්ලනවා මේ පූසන්ට අම්මෙක් නැහැ එයාව ගෙදරට ගෙනියන්න ඉඩ දෙන්න කියලා. හැබැයි ඉතින් හියුක් නම් මුලින් මේ වැඩේට කැමති වෙන්නේ නැහැ. මොකද එයා හිතන්නේ මෙයාලගේ අම්මා දැන් මෙතන නැති වුණාට කොහේ හරි ගිහින් ආපහු මෙයාලා ළඟට එයි කියලා. හැබැයි ඉතින් ඒත් එක්කම ෂර්ලි නම් හියුක්ට කියන්නේ ඒ බූසම්මා එන ටිකට මේ අයව බල්ලෝ අල්ලගෙන ගිහින් තියේ කියලා. මොකද හියුක් සහ ඩඩ්ලි නම් මේ ඉඩමේ කොහෙවත් තාම බල්ලෙක් දැකලා නැති වුණත් ෂර්ලි ඇතුළු සහෝදරයන් කියපු දෙනාට මේ ගෙදරට ආපු දවස් ඉඳන් ඇහෙනවා රාත්‍රියට බල්ලන් බුරන ශබ්දේ. ඒ අතරදී වර්තමානයේ පැත්තට ගියොත් ෂර්ලි මේලාවේ ඉන්නේ එයාගේ පුතා එක්ක කතා බහක කිව්වට දෙන්න ඉන්නේ නම් අම්මයි පුතායි අතර වෙන පුංචි රණ්ඩුවක් වගේ දෙයක. මොකද දැන් හැලවින් එකත් ළඟ ළඟම එන නිසා ෂර්ලිගේ පුතාට ඕන හොඳ හොල්මනක් වගේ ඇඳුමක් සහ වෙස් මුහුණක් හදාගන්න. හැබැයි හොල්මන් නැහැ කියලා විශ්වාස කරන ෂර්ලි එයාගේ පුතාට අරන් දීලා තියෙන්නේ හොඳ හොල්මන් වෙස් මුහුණක් වෙනුවට සාමාන්‍ය වෙස් මුහුණක්. ඉතින් මෙන්න මේ දේ තමයි දෙන්න අතර වෙන මේ පුංචි රණ්ඩුවට හේතුව. කොහොම හරි මේකෙන් පස්සේ ෂර්ලි යාගේ මහත්තයාත් එක්ක බිස්නස් වැඩ වගේක් කතා කරලා ඉද්දි මෙතනට දැන් එනවා
පේනවා එයාලා බාරගත්ත මිනිහෙක පවුල කෙනෙක්. ඉතින් ෂර්ලිගේ මහත්තයා ඒ දේ ගැන බලන්න ඒ කෙනත් එක්ක මෙතනින් එහාට යද්දි ෂර්ලි දකිනවා හරි අමුතු දෙයක්. එයාට පේනවා මෙතන ඉස්සරහා තියෙන ෂෝපයගේ කවුරු හරි කෙනෙක් ඉඳගෙන එයා දිහා බලන් ඉන්නවා. ඉතින් ෂර්ලිත් ඔළුව පහත් කරලා ආපහු එතන බලද්දි ඒ කෙනා දැන් නම් එතන නැහැ. හැබැයි ෂර්ලිගේ හැසිරීමෙන් අපිට තේරෙනවා මේ දේ මොනවාරි හොල්මන් දෙයක් නන් නෙමෙයි. අපිට තාම තේරෙන්නේ නැති මොකක් හරි වෙනස්ම දෙයක්. ඉතින් ෂර්ලි මේකෙන් පස්සේ එයාගේ වැඩ වගයක් කරන්න ඔෆිස් එකේ මේසෙන් ඉඳගත්තට පස්සේ තමයි එයාව අවුරුදු 6ක් අතීත මතකයට අරන් යන්නේ. ඒ ඔයාලා දැනටමත් දන්නවා වගේ ලූක් ඉන්නේ ගොඩක් කුඩු වලට ඇබ්බැහි වෙලා. ඉතින් මං ඔයාලා කලින් කිව්වා වගේ ෂර්ලි ස්ටීවන් ඇතුළු අනිත් හතර දෙනා ගොඩක් සල්ලි වියදම් කරලා තමයි ලූක්ව මේ දේවල් වලින් ගැලවෙන්න අවුරුදු 6කට කලින් පුනරුත්ථාපන කඳවුරකට ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් මුළු පවුලෙම සහෝදරයන් හිතුවත් ලූක් දැන්වත් මේ පස්සෙන් ගොඩේ කියලා මේ සිද්ධිය මතක් වෙන ෂර්ලිගේ මුහුණෙන්ම අපිට පේනවා අවුරුදු 6ක් ගත වෙලා තාමත් ලූක්ට මේ ප්‍රශ්නෙන් ගොඩ වෙන්න බැරි වෙලා කියලා. අනික ෂර්ලි දැන් හිතන්නේත් ලූක් මේලාවේ ඉන්නෙත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කියලා. හැබැයි ඔයාලට මතක නම් කලින් අපි අවසානයේදී ලූක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනලා ස්ටිව්ගේ බඩු හොරකම් කරද්දී එයාගේ අතටම අහු වුණා. කොහොම හරි මේවා මතක් වුණාට පස්සේ ෂර්ලි දැන් ඉන්නේ නිකමට එයාගේ මේසෙ උඩ තියෙන එයාගේ මහත්තයා කෙවින්ගේ බෑගේ ඇතුළත පොඩ්ඩක් එහෙ මෙහෙ කරන ගමන්. ඉතින් මේලායි ෂර්ල්ට අහම්බෙන් හම්බෙනවා බෑග් එක ඇතුලේ තියෙන චෙක් පතක්. ඉතින් මේ චෙක් පතේ තියෙන විශේෂය තමයි ෂර්ල්ට සහ කෙවින්ට තියෙන්නේ සම්බන්ධිත ගිණුම්. හැබැයි මේ පොත තියෙන්නේ කෙවින්ගේ නමට. ඉතින් මේ නිසා ෂර්ල්ට හිතෙන්න ගන්නවා කෙවින් එයාට මේ ගැන කියන්නේ නැතිව ඇයි තනියම චෙක් පොතක් පාවිච්චි කරන් යන්නේ කියලා. ඉතින් ෂර්ලි එදා දවසේ රෑ කෑම ගත්තට පස්සේ මේ දේ ගැන එයා තියෝටත් කියනවා. හැබැයි ඉතින් තියෝ නම් මේ කතාව එකට පස්සේ ෂර්ලිට කියන්නේ බොරුවට විකාර දේවල් හිතලා එයාව සැක කරන්නේ නැතිව දැම්මම මේ ගැන කෙවින්ගෙන් කෙලින්ම අහන්න කියලා. ඒ අතරදී අපි ආපහු අතීතයේ පැත්තට ගියොත් අර පූස් පැටව ටික ගෙටගෙන ආපු ෂර්ලි දැන් ඉන්නේ ලුක්සා නෙලියක එකතු වෙලා ඒ පැටවට කිරිපවන්න උත්සාහ කරන ගමන්. කොහොම හරි මේ දේවල් වලින් පස්සේ අනිත් හැමෝම වගේ ෂර්ලිත් මහරයා නිදාගෙන ඉද්දි හදිසියෙම තියෝ ෂර්ලිගේ කාමරයට එනවා ෂර්ල්ට හොඳටම බනින ගමන්. ඉතින් තියෝගේ සහ ෂර්ලිගේ කාමරය තියෙන්නේ එක බිත්තියකින් වෙන් වෙලා යාබතව. ඉතින් මේ නිසා තියෝ ෂර්ලිට බන්නවා ඇයි මට නිදා ගන්න දෙන්නේ නැතිව බිත්තියට ගහන්න කියලා. හැබැයි ඉතින් තමන් හැම කිසි දෙයක් කරේ නැහැ කියලා හොඳටම දන්න ෂර්ලි නම් තියෝට කියන්නේ මේ මහරයා ඒ වගේ වැඩක් කරන්න මට පිස්සුද කියලා. හැබැයි තියෝ නම් මේ කතාව පිළිගන්නේ නැතිව ෂර්ල්ට තවත් බනිනවා බිත්තියට විතරක් නෙමෙයි ඔයා මගේ නම කියලා කතා කරා කියලා. හැබැයි තියෝ ෂර්ලි හැම දෙයක් කරේ නැහැ කියලා පිළි නොගත්තත් දෙන්නම මේ වෙලාවේ හොඳටම ගැස්සිලා යන්නේ හිතපු නැති විදියට කවුරු හරි බිත්තියට ගහනවා වගේ මෙතන ශබ්දයක් ඇහුණාට පස්සේ. ඉතින් මේ ශබ්ද එන්න හොඳටම වැඩි වෙලා කාමරේ පුරා එල්ලලා තියෙන පින්තූර බව දැන් භයානක විදියට හෙල්ලෙන්න පටන් අරන් තියෙන්නේ. කොහොම හරි තියෝ සහ ෂර්ලි දෙන්නත් මේ දෙයට හොඳටම බය වෙලා දැන් යටගිරියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් දෙන්නගේ කෑ ගන්න ශබ්ද ඇහිලා හිව්ගුත් මෙතනට ඉක්මනට දුවන් ආවත් පුදුමේ කියන්නේ එයා එන්න මොහොතක් කලින් මේ ශබ්ද එකපාරට නතර වෙනවා. ඉතින් ෂර්ලි සහ තියෝ බයලා ඉන්න පාරට වෙච්ච හැමදේම ගැන හිව්ට කිව්වත් හිව්ට නම් ඒ කිසිම ශබ්දයක් ඇහිලා නැහැ. ඉතින් හිව්ගුත් මේලාවේ දෙන්නව සංසුන් කරලා දැන් කියන්නේ ගෙදර තියෙන උණුවතුරු පයිප් ඒවා ගොඩක් පරණයි. ඉතින් ඒ නිසා ඒවා එහෙට මෙහෙට පනිනවා ඒවා බිත්තිය විලා සමායට ඔයාලා ඔය කියන වගේ ශබ්දයක් එන්නේ නැති කියලා. හැබැයි තියෝ සහ ෂර්ලි නම් හොඳටම දන්නවා තාත්තා කොච්චර කිව්වත් එයාලා දැන් ටිකකට කලින් දැක්ක දේ උණුවතුරු පයිප් නිසා වුණ දෙයක් නන් නෙමෙයි කියලා. හැබැයි මේත් එක්කම තමයි වර්තමානයේ ඉන්න ෂර්ලිත් නිින්දෙන් උණු වතුර පයිප් නිසා කියන ගමන් එකපාරට හදිස්සියම ගැස්සිලා හැරෙන්නේ. ඒ නිකන් මන් දැන් ඔයාලට මෙච්චර වෙලා කියපු සිද්ධිය ෂර්ල්ට නිින්දෙන් පෙනුණු අතීත මතකයක් වගේ කතාවක් පෙන්නුම් කරන ගමන්. ඒ අතරදී මේ ලායම ෂර්ල්ට ස්ටිව්ගෙන් කෝල් එකකුත් එනවා. ඉතින් ස්ටිව් මේම කෝල් එකක් ගන්නේ ෂර්ල්ටත් නෙලි මැරුණා කියන පණිවිඩය දෙන්න. ඉතින් ෂර්ලි මුලින්ම මේදී ඇහුවට පස්සේ නම් එයා ස්ටිව්ට බනිනවා එයා මේ මහරයා විහිළු කරනවද කියලා. හැබැයි ඒ දේ ඇත්ත නෙලි හිල් හවුස් එකට ආපහු ගිහින් සියදිවි නසාගෙන කිව්වහම නම් ෂර්ලි දැන් ඉන්නේ හොඳටම ෂොක් වෙලා. එයා වව ගන්න බැරි දුකටම අන්තිමට ස්ටිව්ට බනිනවා මං ඔයාට කිව්වා මීට වැඩි එයා ගැන බලන්න එයා හිටියේ ලොකු ප්‍රශ්නයක කියලා. කොහොම හරි ෂර්ලි මේකෙන් පස්සේ කෙවින්ටත් මේ ගැන කියලා එයා දැන් ඉන්නේ මේ ගැන තියෝටත් කියන්නේ එයාගේ ගෙවල් පැත්තට යන ගමන්. හැබැයි තියෝත් තාම නිදි නැද්ද මන්දා මොකද ෂර්ලි දකිනවා එයා ඒ පැත්තට යද්දි එයාගේ ගෙදර සාලේ ලයිට් එක හදිස්සියෙම එකපාරට ඔන් වෙනවා. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ කතාව අපි ආපහු අරන් යන්නේ පුංචි ෂර්ලි දිහාවට. ඉතින් මේදා දවසේ උදෙන්ම යන ෂර්ලි ඇඳෙන් බහැපු ගාම කෙලින්ම යන්නේ එයාගේ පූස් යාළුවන් ටික දාලා තියෙන පෙට්ටිය ළඟට. හැබැයි අවසරවන්තම සිද්ධිය කියන්නේ ෂර්ලිට උදේ පාන්දරම දකින්න ලැබෙන්නේ නම් හරි දුක්බර දෙයක්. ඒ මේ පූස් පැටව අතරින් එක පූස් පැටියෙක් අවසනාවන්ත විදිහට මරණයට පත් වෙලා. ඉතින් ෂර්ලිටත් මේ නිසා ගොඩක්ම දුකෙන් අන්තිමට සිද්ධ වෙනවා අම්මයි තාත්තයි එක්ක එකතු වෙලා මේ පූසාව වලදාන්න. ඉතින් ෂර්ලිත් අවසාන වතාවට එයාගේ පූස් යාළුවට හොඳ සමුගැනීමක් දෙන්න ඕන නිසා මේ පූස් පැටියව දාලා ඉන්න පෙට්ටිය අතර අරන් එයා දැන් ඉන්නේ දුකෙන් මේ පූස් පැටිය ගැන ಗುಣ කියන ගමන්. හැබැයි
ඉතින් මේලායේදීම තමයි ශේලි හරි අමුතු දෙයක්ත් දකින්නේ. එයා දකිනවා මේ පුස්පැටියට තාම පණ තියෙනවා වගේ ඌ හුස්ම ගන්නවා. ඉතින් මේ නිසා ශේලි කලබලෙන් අම්මටයි තාත්තටයි ඇහෙන්න මේ පැටියට තාම පණ තියෙනවා කියන ගමන් එයාව දැන් අතට ගන්නවා. හැබැයි ඇත්තටම ශේලි හිතුවත් මේ පැටියට තාම පණ තියෙනවා කියලා අවාසනාවට මේ පැටිය දැනටමත් මැරිලා ඉවරයි. මොකද එයා මේ සතා හුස්ම ගන්නවා වගේ දැකලා තියෙන්නේ එයාගේ ඇඟ ඇතුලේ ඉඳලා එළියට එන කැරපොත්තෙක් නිසා. ඒ අතරදි කතාව දැන් අපි ආපහුරා යන්නේ වර්තමානයේ එයාගේ ගෙදර තියෙන මිනි එම්බාම් කරන තැනට ඇවිත් ඉන්න ෂර්ලි පැත්තට. මේලායි කතාව අපිට පෙන්නනවා ෂර්ලි එයාත් එක්ක ඉන්න ඇන්ඩි කියලා එයාගේ සේවකයෙක්ට කියනවා ඔයා ලොස් ඇන්ජලිස් වලට ගිහින් නෙලිගේ බොඩි එක අරන් එන්න කියලා. ඒ කියන්නේ පින විදියට ෂර්ලි හදන්නේ නෙලිගේ බොඩි එක එයාගේ මල් ශාලාවෙම එම්බාම් කරන්න. හැබැයි ඉතින් කෙවින් සාතියෝ නම් මේ දේ දැනගත්තට පස්සේ මුලින්ම මේ දෙයට කැමති වෙන්නේ නැහැ. මොකද එයාලා ෂර්ලිට කියන්නේ අවමංගල්‍ය කටයුතු සංවිධානය කරන්න අපි වෙන කෙනෙකුට බාර දීලා ඔයා පොඩ්ඩක් මේ දුක්බර අවස්ථාවේ Tamanට අවධානය දෙන්න ඕන කියලා. හැබැයි ෂර්ලි නම් කියන්නේ එයා මගේ නංගි මගේ අතින්ම තමයි එයාගේ අවමංගල කටයුතු සංවිධානය කරන්න ඕන කියලා. කොහොම හරි මේකෙන් පස්සේ ෂර්ලි කලින් සංවිධානය කරපු අවමංගල උත්සවයක ඉද්දි අපිව ආපහු අතීතරාණා යන කතාව පෙන්නනවා. හියුක්සා එයාගේ ළමයි ටිකත් මේ වෙලාවේ ඉන්නේ අවමංගල උත්සවයක. ඉතින් මම දැන් ඔයාලට කියන මේ සිද්ධිය නම් හියුක්යාගේ ළමයි ටිකත් අරන් අර හිල් හවුස් එකෙන් පැල්ලාවට පස්සේ සිද්ධියක්. ඉතින් මෙතන තියෙන අවාසනාවන්තම සිද්ධිය කියන්නේ මේ අය මේ ඉන්නේ වෙන කාගේවත් අවමංගල්‍ය උත්සවයක නෙමෙයි. ඒ ඔලිවියාගේ. ඒ කියන්නේ කතා පෙන්නන විදියට හියුක්යාගේ ළමයි ටිකත් අරන් පැනලා එන දවසේ මොකක් හරි හේතුවක් නිසා ඔලිවියා සියදිවි හානි කරගෙන තියෙනවා. ඒ අතරදී ෂර්ලි කියපු විදියට ඇන්ඩි දැනටමත් නෙලිගේ බොඩි එක අරන් ඇවි. ඉතින් ඇන්ඩි දැන් නෙලිගේ බොඩි එක වාහනෙන් එළියට ගන්න හැදුවා. තාමත් නෙලිගේ මරණය දරා ගන්න බැරි තියෝ නම් මට නෙලිව බලන්න බෑ කියලා එයා මෙතනින් පිටත් වෙලා යනවා. හැබැයි ෂෝලි කොහොම හරි හිතහයිය කරන් ඇන්ඩිත් එක්ක එකතු වෙලා දැන් මේකෙන් පස්සේ නෙලිගේ බොඩි එක එම්බාම් කරන තැනට අරන් එනවා. ඉතින් අවසානයේදී ඇන්ඩි මෙතනින් ගියාට පස්සේ ෂර්ලි දුකෙන් හරි හිතහයිය කරගෙන එයාගේ නංගි නෙලිගේ මුහුණ දිහා බලනවා. ඉතින් ගොඩ දුරක සහ ගොඩ වෙලාවක නෙලිගේ බොඩි එක අරන් ආපු නිස් දැනනවත් බොඩි එක නිල් වෙන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ නිසා ෂර්ලි තවත් පරක්කු කරන්නේ නැතිව දැන් ඉන්නේ නෙලිගේ බොඩි එක එම්බාම් කරන්න පටන් අරන්. ඒ අතරදී එයා ස්ටිව්ට කෝල් එකක් ගන්නවා ලූක සහ තාත්තව එක්කම මෙහෙට ඉක්මනට එන්න කියලා. හැබැයි ස්ටිව් මේ වෙලාවේ ෂර්ලිට කියන්නේ තාත්තානේ මේ ප්‍රශ්නේ ලූක්. ස්ටිව්නුයි තාත්තයි හැමතැනකම ලූක් මේ හෙව්වත් ලූක් පුනරුත්ථාපන කඳුරෙන් පැනලා කොහේ හරි ගිහින් කියලා. හැබැයි ෂර්ලි නම් කියන්නේ මං ඒ කිසි දෙයක් ගැන දන්නේ නැහැ. මම මේ හිතාය කරගෙන නංගික මිනි එම්බාම් කරනවා. ඔයාලට තියෙන්නේ ලූක් සහ තාත්තව මෙහෙට එක්කන් එන එක විතරයි. ඉතින් ඒ නිසා ඒ වැඩේවත් හරියට කරන්න කියලා ෂර්ලි ස්ටිව්ට බැනලා දැන් කෝල් එක කට් කරනවා. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ අපිව දැන් කතාව අරන් යන්නේ අතීතයේ පැත්තට. ඒ මේලාවි ෂර්ලි නෙලියෙක් එකතු වෙලා අර ඉතිරි වුණ පූස්පැටවුන්ට දැන් කිරි දෙන ගමන් ඉන්නේ. හැබැයි එහෙම කිරි දෙන්න ගියා දෙන්න දකින්නවා ආයෙත් ඒ පූස්පැටවු ටික මැරිලා වගේ කිසිම චලනයක් නැතිව ඉන්නවා. හැබැයි ෂර්ලි මෙහෙම නම් දෙයක් වෙන්න බෑ කියලා තමන්ටම ගොඩක් දුකෙන් ගියා ගන්න ගමන් එයා දැන් ඇඟිල්ලේ මේ පූස්පැටවු ටිකට තට්ටු කරනවා මැරලා නෙමෙයි මේ නිදාගෙන නම් කියලා ඈරවන්න. හැබැයි ඒත් එක්කම වාසනාවකට මෙතන ඉන්න කළු පාට පූස්පැටිය නම් චලනය වෙන්න පටන් ගන්නවා. ඉතින් ෂර්ලි මේ පූස්පැටියව දැන් එයාගේ අතට ගත්තට පස්සේ හිතා ගන්න බැරි විදියට තාමත් ඇස්සල්ලා හිටමු නැති මේ පැටියා එකපාරට භයානක විදියට දැන් ඇසුත් අරිනවා. කොහොම හරි ඉතින් මේ පැටවු ටික දැන් ගොඩක් අසනීපෙන් ඉන්න නිසා ඔලිවියා ෂර්ලිට හොරෙන් එයාලා මේ ගෙදරින් වෙන තැනකට යවලා. කොහොම හරි වෙන තැනකට යවගෙන කතාව ඔලිවියා ෂර්ලි දුක්ෙන් නැති වෙන්න කියන බොරු කතාවක් විතරයි. මොකද ඇත්තට මේ පැටවු ටික මැරිලා ෂර්ලිය ගැන දැනගත්තොත් ගොඩක් දුක් වෙයි කියලා තමයි ඔලිවියා ඒ වගේ දෙයක් කියන්නේ. හැබැයි ෂර්ලි වෙන තැනකට යවුව කියන බොරුවට වුණත් ඔලිවියාට දැන් හොඳටම කෑ ගහනවා. ඇයි මට එයාව බලා ගන්න දෙන්නේ නැතිව හොරෙන් මෙහෙන් වෙන තැනකට යවුවේ කියලා. හැබැයි කතාව අපිට පෙන්නනවා ෂර්ලි මේ ගැන දුකට ඔලිවියාට කෑ ගහද්දි මේ ශබ්දේ දරා ගන්න බැරිව මොකක් හරි දරුණු ඔලුව ගැක්කුමක් ඔලිවියාට එනවා කියලා. කොහොම හරි මේ තෙයින් පස්සේ ඔලිවියාගේ කාමරේ ඉද්දි හියුක්ටත් බනිනවා ෂර්ලිට මේ පූසන් ගෙදරට ගේන්න ඉඩ දුන්නාට වගේම එයාගේ කාමරේම මේ අසනීප පැටවු ටික තියාගන්න දුන්න එකට. ඉතින් හේගුත් ඔලිවියාට කියන්න උත්සාහ කරාට මම හිතුවේ නෑ ඒ පැටවු ටික අසනීප වෙයි කියලා. ඔලිවියා බයිනවා මේකෙන් දැන් ෂර්ලිට මේ මරණ නිසා හොඳටම පිළිකුලක් ඇති වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඉතින් පිළිකුලක් කිව්වට වර්තමානයේ පැත්තට ආපහු ආවොත් නම් ෂර්ලි කොහොම හරි හිතාය කරන් දැන් ඉන්නේ නෙලිව එම්බාම් කරන වැඩේ පටන් අරන්. ඉතින් ෂර්ලි ඔයාලට පේන විදියට නෙලි හිටියා වගේම මිනිහ මතු පිට ලස්සන කරද්දි තමයි එයාව ආපහු අතීත මතකයකට අරන් යන්නේ. ඒ ෂර්ලි මේ අද්දකින්ම දැන් නෙලිගේ බොඩි එක ලස්සන කරද්දි නෙලිගේ ලස්සනම දවසෙත් එයාව හැඩ කරලා තියෙන්නේ ෂර්ලිම තමයි. ඒ කියන්නේ නෙලි කසාද බදින දවස තමයි දැන් අපිට මේ කතාව පෙන්වන්නේ. කොහොම හරි ෂර්ලි සහ නෙලි දෙන්න සතුටින් මෙහෙම නෙලිගේ ලස්සන දවසට දැස්ති වෙද්දි ෂර්ලි
දකිනවා ජනේටෙන් ලූකුත් නෙලිගේ වෙඩින් එකට පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් අවසර අරන් ඇවිත්. හැබැයි ලූක දකින ෂර්ලි නෙලි ලූක දකින්න කලින් නෙලිට ඉක්මනට ආපහු එන්න ගියාගෙන යන්නේ කෙලිම ලූක් ගාවට. මොකද ෂර්ලි හදන්නේ ලූක් වෙඩින් එකට නවත්තලා යව ආපහු කවුරුත් දකින්න කලින් මෙහෙන් යවන්න. පේන විදිහට ෂර්ලි හිතන්නේ කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න යාගේ මල්ලි වෙඩින් එකට ඇවිත් නෙලිගේ මේ ලස්සන දවසත් විනාශ කරයි කියලා. හැබැයි ලූක් නම් මම හොඳින් මම කිසි ප්‍රශ්නයක් කරන්නේ නැහැ. මට ඕන නෙලියට සුබ පතන්න විතරයි කියලා කිව්වට ෂර්ට ලූක් ගැන තියෙන විශ්වාසය දැන් හොඳටම බිඳලා තියෙන්නේ. මොකද මේ නෙලිගේ වෙඩින් එකට සතියකට කලිනුත් ලූක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනලා ගින් තියෙන නිසා ෂර්ලි තවත් ලූක් කියන කිසි දෙයක් අහන්න කැමති නැහැ. ඉතින් ෂර්ලි දැනටම ලූක් කෙනෙන් ගොඩක් සල්ලි වෙදන් කරලා තියෙන නිසා ෂර්ලි මේ වෙලාවේ $100ක් ලූක් අතර දීලා කියන්නේ මම මේවාට සල්ලි දෙන අන්තිම පාර ආපහු කිසි සල්ලියක් නැහැ. ඉතින් තවත් මේ ලස්සන දවස විනාශ කරන්නේ නැතිව මෙතනින් දැන් ඉක්මනට ආපහු යන්න කියලා. අවසානයේ ඉතින් ලූක්ටත් වෙන කිසි දෙයක් කරගන්නේ නැතුව මෙතනින් ගියාට පස්සේ ෂර්ලි ආපහු නෙලි ළඟට ඇවිත් ලූක් ආවා කියලා හංගවන්නේ නැතිව එයා දැන් ඉන්නේ ආපහු නෙලිව මේකප් කරන ගමන්. හැබැයි ඉතින් මේ සිද්ධිසා නෙලිත් එක්ක ගත කරපු ලස්සන මතකයක් මතක් වෙන ෂර්ලි දැන් ඉන්නේ නෙලිගේ බොඩි එක ඉස්සරහට වෙලා හොඳට මඩන ගමන්. හැබැයි මෙහෙම අඩන ගමන් ඉද්දි තමයි ෂර්ලි තවත් බය හිතෙන දෙයක් දකින්නේ. එයා දකින්නවා පොඩි කාලෙදි දැක්ක වගේම නෙලිගේ කට ඇතුළුණු කුරුමිනියෙක් එළියට එනවා. ඉතින් මේ දේට ෂර්ලි හොඳටම මේ වෙලාවේ ගැස්සිලා ගියත් මේ දේ ෂර්ලිට විතරක් නැවිලා පේන දෙයක් විතරයි. කොහොම හරි ෂර්ලි දැන් අවසානයේදී නෙලි ජීවත් වෙලා හිටපු විදියටම මිනිහ එම්බාම් කරලා ඉවරයි. ඉතින් මේ වෙලාවේ නෙලි දිහා බලන ෂර්ලිට ශනිකව මතක් වෙනවා පොඩි කාලේදී යාගේ අම්මත් මේ විදියට එම්බාම් කරලා මිනිහ පෙට්ටියක හිටපු හැටි. කොහොම හරි එම්බාම් කරන වැඩේ නම් අවසන් වුණාට පස්සේ ෂර්ලි මේ කාමරේ ලයිට් ඔෆ් කරලා දොර වහගෙන මෙතනින් ඉඳන් යන්න හැදුවත් ආපහු නිකමට කාමරේ පැත්ත හැරෙන නෙලි දකින්නවා නෙලිගේ බොඩි එක තියෙන එහා පැත්තේ ඇඳේ නිදාගෙන ඉන්න ඔලිවියාගේ ආත්මය වගේ දෙයක්. ඉතින් මේ ඔලිවියාගේ ආත්මය ඇඳෙන් නැකිලා යා කෙලින්ම බලන් ඉන්නේ ෂර්ලි දිහා. ඉතින් මේ දෙයට හොඳටම බය වෙන ෂර්ලි ඉක්මනට ලයිට් එක ආපහු ඔන් කරත් දැන් නම් ඔලිවියාගේ ආත්මය මෙතන නැහැ. ඉතින් මේ වෙලාවේ ෂර්ලිත් හොඳටම ෂොක් වෙලා ඉන්නේ. එයාට මේ පේන දේවල් ඇත්තද නැත්නම් මට විතරක් පේන බොරු මවා ගැනීමක් විතරද කියලා. කොහොම හරි ඉතින් යාළුවනේ දන්නේම නැතුව මේ සුපිරිම හොල්මන් කතාවේ අපි දෙවන එපිය අවසානයටත් ඇවිල්ලා. එහෙනම් ඉතින් රිව්යු එක හොඳයි නම් වීඩියෝ එකටත් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න වගේම රිව්යු එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න කියලා ඉල්ලන ගමන් තවත් දවසක මේ වගේ සුපිරිම රිව්යු එකකින් හමු වෙනතුරු අදට ගින් එන්න හැමෝටම සුබම සුබ දවසක්.